පුතාලා මේ එපා. ලියන ප්‍රැක්ටිකල් එකේ මාතෘකාව ඉක්පට ලියා ගන්න. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපය සෙවීම. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපය සෙවීම. ගිය සතියකනේ. ඒ පුතේ. රයිට් අහගන්න මේ සරලවම ප්‍රැක්ටිකල් එක අහගෙන ඉවර කරන්න. මුකුත් බයිල ගන්න නැහැ හොඳේ. ඖෂධි අහගෙන ඉවර පුතා. බීනු පුතා කැලරි මීටරයයි මන්තයයි සහිත පද්ධති අරගෙන ස්කන්ධය කිරා ගන්න. මම මේ මුලින්ම ප්‍රැක්ටිකල් එකේ එක ෂොට් එකකම මේක විස්තර ටික කියලා ඉවර කරන්න හදන්නේ. මොකද්ද මුලින්ම කරන්නේ? කැලරි මීටරේ මන්තේ ස්කන්ධය කිරා ගත්තා. ඊළඟට මේකේ 3න් 2ක් විතර කැලරි මීටරයට වතුර දාලා ජලය සහිත කැලරි මීටරේ ස්කන්ධය කිරා ගත්තා. එහෙනම් ජලයේ ස්කන්ධය කීයේ? ජලය තියෙනවා M2 ඍණ M1. ඊළඟට පද්ධතිය ආරම්භක උෂ්ණත්වය මැනගන්න. වතුර ටිකේ උෂ්ණත්වය. ඊට පස්සේ අයිස් කැට අරගෙන ලොකු අයිස් කැටයක් අරගෙන සාමාන්‍ය එකක්. ඒක පුතේ අර ගම්මිරිස් කැට තරම් චූටි කුඩු කරගන්නවා. කුඩු කළා තෙත පොවන කඩදාසියක් අරගෙන හොඳට තෙත මාත්තු කරගන්නවා අයිස් කැටේ උඩ වතුර හැදිලා තිබුණොත් ඒ ටික වේල ගන්න. ඊට පස්සේ අයිස් කැටේ දාලා ඒක උඩට එනෝනේ වතුර දැම්ම. නිකම් මන්තයක් නෙවෙයි මේකේ තියෙන්නේ දැල් ගොටු මන්තයක්. මොන මන්තයක්ද? ඔව් අර තේ ගොට්ට වගේ ඒක දැල් ගොට්ට තියෙන්නේ උඩට මේ. ටින්ගාලා මෙහෙම කරලා ගොට්ට දැම්මට පස්සේ අයිස් කැටේ ගොට්ටත් එක්ක කොහෙට යනවයි? පහළට යනවා. එතකොට අයිස් කැටේ දිය වෙන්න තාපය ගන්න කැලරි මීටරයෙන් සහ ජලයෙන් විතරයි. ඕක බැරිලා හරි උඩට ආවනම් මේ අවට වායු වාතය ටිකකින් ගන්න ඕනේ තාපය. ඒක වෙන එක නවත්තන්න දැල් ගොටු මන්තේ පාවිච්චි කරනවා. කරලා මේ ප්‍රැක්ටිකල් එක කූල් වෙන ප්‍රැක්ටිකල් එකක් නේද? එහෙනම් මෙයා අර අපි ඔයාලට මතකද සිසිලන ශෝධනය කියලා මාතෘකාවක් කරා. සිසිලන ශෝධන ප්‍රැක්ටිකල් එකක් මේකත්. අද දවසේ උෂ්ණත්වය 30 නම් මේ ප්‍රැක්ටිකල් එක පටන් ගන්න ඕන 35න්. කීයෙන්ද? 35න්. 35න් පටන් අරගෙන 25න් ඉවර කරන්න ඕන. මුලින්ම සෙල්සියස් අංශක 10කින් උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. අර වගේ කොච්චර අයිස් කැට එකක් දාලාද කියලා පාලිත පරීක්ෂණකින් පාලක පරීක්ෂණකින් හොයා ගන්න. දැන් අයිස් කැට 20ක් දාන්න ඕනේ කියලා. පැහැදිලිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඕක මුලින් හොයා ගන්නවා. ඊළඟට මෙන්න මේ විදිහට කිරාගෙන ඇවිල්ලා ඔක්කොම ටික මැනගෙන සෙල්සියස් අංශක 35ට විතර මේ පද්ධතිය රත් කරලා පුතාලා අයිස් කැට 5ක් එක සැරේට දානවා. ඒ දානකොට මේ වතුර විසි වෙන්න දෙන්නේ නැහැ. දාලා හොඳට කලවම් කරගන්න. දැන් ඔන්න 35 තිබිච්ච එක 30ට විතර කූල් වුණා. හරි? ඊට පස්සේ තා අයිස් කැට දෙක තුනක් දාලා හොඳට කලවම් කරා. දැන් ඔන්න 28 27 26ට විතර කූල්. අන්න දැන් හොඳට කලත්තලා බලනවා තව අඩු වෙනවා. අඩු වෙන්නේ නැහැ. තව අයිස් කැටයක් දාලා කලත්තලා. අන්න දැන් මෙයා ගානට 35 ඉඳලා 25ට කූල් වුණා. කොහොම වුණත් කමන්නේ ඒ වෙලාවේ උෂ්ණත්වය මැනගත්තා. පස්සේ මල්ල වැඩක් නැහැ නේ බා. පස්සේ මල්ල වැඩක් නැහැ නේ. පත්ත නිකන් මේක හොල්ලන්න තු තිබිච්චනවා මේක උෂ්ණත්වය වැඩි වෙනවද නැද්ද? ඇයි පරිසර උෂ්ණත්වය වෙනවනේ බා. සා මේක එවලෙම උෂ්ණත්වය මැනගත්තා. ඒතර මොකද්ද? කැලරි මීටරය සහ මන්තේ ස්කන්ධය ජලය සහිත කැලරි මීටර ස්කන්ධය පද්ධතිය ආරම්භක උෂ්ණත්වය පද්ධතිය අවසන් උෂ්ණත්වය ඊළඟට M3 මැනගන්නවා. ජලය සහිත කැලරි මීටරේ ජලය අයිස් කැට දැම්මට පස්සේ පද්ධතිය අවසන් ස්කන්ධය
එතකොට මට කියන්නකෝ දාපු අයිස් ස්කන්ධය කොච්චරයි? M3 ඍණ M2. දැන් මේකට ගොඩනගන වාදයක්. මොකද වාදය? කැලරි මීටරය සහ ජලය පිට කළ තාප ප්‍රමාණය සමානයි අයිස් ලබාගත් තාප ප්‍රමාණය. එතකොට ඒක අපි ප්‍රැක්ටිකල් එක ලියා ගන්න මෙන්න මෙහෙමයි. කැලරි මීටරය සහ ජලය කැලරි මීටරය සහ ජලය පිට කළ තාපය සමානයි අයිස් ලබාගත් තාපය. හිතන්න කැලරි මීටරයේ විතාදා කැලරි මීටරයේ තාප ධාරිතාවය C. මොකද්ද මේ? කැලරි මීටරයේ තාප ධාරිතාවය. තීටා 1 ඍණ එයා යන්නේ මේ උෂ්ණත්වයේ සිට මේකට ධන ජලය තිබුණ කොච්චරද? හරියට කියන්න ඕන. M2 ඍණ M1 CW එයාගේ උෂ්ණත්වය θ1 ඍණ θ2. ඔන්න ඔය පිට කරපු තාපය ගත්තේ මුලින්ම අයිස් ටික දිය වෙන්න. අයිස් ටික මොකද උනේ? දිය වුණා. දිය වෙච්ච අයිස් ටික කොතෙන්ට රත් වුණාද? පද්ධතිය අවසානට එනකොට දිය වෙච්ච අයිස් ටික කොතෙන්ට රත් වුණාද? දැන් හිතන්නකෝ. පද්ධතිය 35 ඉඳලා 25ට කූල් වෙනකොට අයිස් කැට නිසා අයිස් කැටේ දිය වෙලා දිය වෙච්ච අයිස් ටික 25 දක්වා රත් වෙන්න ඕනද නැද්ද? මං කියන එක තේරෙනවද? ආයි කියනවා ජලයයි කැලරි මීටරේ 35 ඉඳලා 25ට කූල් වෙනකොට දාපු අයිස් කැටේ දිය වෙන්නත් ඕන. දිය වෙලා හැදිච්ච අයිස් වතුර ටික 25 දක්වා රත් වෙන්නත් ඕන. එහෙනම් අයිස් ටික ආයි M3 ඍණ M2 කියපු අයිස් ටික θ2 දක්වා රත් වෙන්න ඕන. MC θ. පැහැදිලිද පුතේ කරපු එක? තේරුණාද? තේරුණාද? මේක තමයි වාදය. ඔතනින් අපිට තියෙන කවුරු හොයාගන්නේ? කවුරු හොයාගන්නේ තියෙන්නේ? අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය තියෙන්නේ. ඔච්චරයි ප්‍රැක්ටිකල් එක. තේරුණාද? පාඨාංක ගන්න අනුපිළිවෙල කියන්න පුළුවන්ද? මොකද්ද? මන්තය සහිත කැලරි මීටරයේ ස්කන්ධය, ජලයේ මන්තය සහිත කැලරි මීටරයේ ස්කන්ධය, පද්ධතිය ආරම්භක උෂ්ණත්වය, අවසන් උෂ්ණත්වය එක්කල අයිස් දැම්මට පස්සේ පද්ධතියේ අවසන් ස්කන්ධය. එතනින් පුළුවන් අපිට අයිස් වල ස්කන්ධය, ජල ස්කන්ධය වෙන වෙනම ගන්න. නේ? හරි. මගේ පුතාලා ලියා ගන්න මාතෘකාව විතරනේ ලිව්වේ. ලියා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ. ඉක්මන් කරන්න. ඔන්න කෙටියෙන්ම ප්‍රැක්ටිකල් එක කියලා දුන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ. හරි. ලියා ගන්න අංක 1 ඒ උපකරණ ටික ලියා ගන්න. කැලරි මීටරයක් දැල් ගොටු මන්තයක් උෂ්ණත්වමානයක් ජලය
ප්‍රමාණවත් තරම් අයිස් තෙත පොවන කඩදාසි තෙත පොවන කඩදාසි. ඔයාලට කියනවා පෙරහන් කඩදාසි කියලාත් කියනවා. පෙරහන් කඩදාසි කියලාත් කියනවා. සිව්දඬු තුලාව රසායනික තුලාව තා කුඩා ස්කන්ධ මැනගන්න රසායනික තුලාව පඩි පෙට්ටිය ලියන්න. විශිෂ්ට තාප යටි ලියා ගන්න. යටි ලියා ගන්න. විශිෂ්ට තාපධාරිතාවය විතාදා Cl මෙති Cl ඌ ලෝහයකින් තනා ඇති Cl ඌ ලෝහයකින් තනා ඇති කැලරි මීටරේ කැලරි මීටරේ මන්තය සහිත ස්කන්ධය සිම්පල් M1 වේ. මන්තය සහිත ස්කන්ධය සිම්පල් M1 වේ. හරිද? කැලරි මීටරයෙන් 3න් 2ක් පමණ කැලරි මීටරයෙන් 3න් 2ක් පමණ ජලය යොදා ජලය සහිත කැලරි මීටරයේ ස්කන්ධය සිම්පල් M2 වේ. හරිද? එතනින් යටින් ලියා ගන්න ජලයේ ස්කන්ධය M2 ඍණ M1 කියලා. ඉතින් පැත්තකින් ඉස්සරහින් ලියාගත්ත කම නැහැ. ජලයේ ස්කන්ධය M2 ඍණ M1 වේ. හරිද? ජලයේ ආරම්භක උෂ්ණත්වය θ1 වේ. ජලයේ ආරම්භක උෂ්ණත්වය θ1 වේ. ඊළඟට මෙම පද්ධතියට අයිස් කැබලි එකතු කරමින් දැල්කොටු මන්තයෙන් ගිල්වා
දැල්ගොටු මන්තයෙන් ගිල්වා කෑම ගෙනල්ලනේ. හැබැයි මං ඊ ගෲප් එක දැම්ම නේද නේද? ඈ? දැල්ගොටු මන්තයෙන් ගිල්වා අනේ පොඩි එකට ගෙදර ඉල කන තිබ්බ. දැල්ගොටු අයියෝ කෑවා මොකද්ද පුතේ වාක්‍ය කිව්වේ? අයිස් ගිල්වා දැල්ගොටු මන්තයෙන් ගිල්වා පද්ධතියේ උෂ්ණත්වය පරීක්ෂා කරයි. එය ගණනය කරන්නේ එය ගණනය කරන්නේ ප්‍රමාණවත් තරම් අයිස් කැට එක්කොට මිශ්‍රණය හොඳින් මන්තනය කර ජලයේ අවම උෂ්ණත්වය ලෙසයි. අවම උෂ්ණත්වය ලෙසයි. θ2 කියලා දාගන්න. අයිස් කැබලි එකතු කළ පසු මිශ්‍රණය සහිත කැලරි මීටරයේ ස්කන්ධය අයිස් ජලය සහිත මිශ්‍රණයේ ස්කන්ධය තමයි මිශ්‍රණය සහිත කැලරි මීටර ස්කන්ධය M3 වේ. නිකමට කියන්නේ අයිස් ස්කන්ධය කීයද කියලා? M3 ඍණ M2 එකත් ලියා ගන්න අයිස් ස්කන්ධය කියලා. right පුතාලා ආගන්න කැලරි මීටරය අඳින් මේ ටික අඳ ගන්නයි මේ වාදය ලියා ගන්නයි ඉඩ තියා ගන්න. වැදගත් කරුණු ටික ලියලා ඉන්න ඕනේ ඒකයි. ඒතකොට ඔයාලට රූප ටික අඳ ගන්න විතරයි තියෙන්නේ. කැලරි මීටරය ඇඳලා කොටස් නම් කරන්නයි වාදය ගොඩනගලා මේක ලියා ගන්නයි ඉඩ තියා ගන්න. හරිද? හරිද? right ලියා ගන්න වැදගත් කරුණු. පුතා ඔයාලා දන්නවද මේ ප්‍රැක්ටිකල් එක කරන්න කලින් මුලින්ම කරන්න ඕන දේ? තුෂාරාංකය හොයා ගන්න ඕන. නේ තමිදු? ඇයි තුෂාරාංකය හොයාගන්නේ? අපි අයිස් කැට එකතු කරනකොට අයිස් කැට එකතු කරන නිසා කැලරි මීටරයේ වටේ වතුර මිදුනොත් එහෙම අපි ප්‍රැක්ටිකල් එක අසාර්ථකයි. ඇයි? වතුර මිදෙනවා නම් ඒ අර අවට තිබිච්ච කට්ටිය තමන්ගේ තාපය කැලරි මීටරයට දීලා තියෙනවා. එතකොට ඒ තාපය කැලරි මීටරෙන් උරා ගන්නවා. එහෙම හරියන්නේ නැහනේ. මං කියන එක තේරෙනවද? එයාලා කූල් වෙනකොට එයාලගේ කව තිබිච්ච තාපය නිදහස් කරනවා. ඒ ටික කවුද උරා ගන්නේ? කැලරි මීටර. එහෙම වෙන්න බෑ. ඒ නිසා අද දවසේ තුෂාරාංකය 25 26 නම් අපි මේ ප්‍රැක්ටිකල් එක 27 න් නවත්තන්න ඕනේ. එතන කියන එක අද දවසේ තුෂාරාංකය 26 නම් අපි ප්‍රැක්ටිකල් එක කියන්න නවත්තන්න ඕනේ 27 න් නවත්තන්න ඕන. අද දවසේ උෂ්ණත්වය 30 නම් 27 න් නවත්තනවා නම් ප්‍රැක්ටිකල් එක පටන් ගන්න ඕන කීයෙන්ද? 33. මොකද තමයි අපි කියන්නේ සිසිලන ශෝධනය පරිසරයෙන් උරාගත් තාපය පරිසරයට පිටකර තාපයට සමාන බව උපකල්පනය කිරීම. පැහැදිලි? right අපි ලියාගමු පුතා. වැදගත් කරුණු අංක 1
අයිස් කැට එකතු කිරීමට පෙර අයිස් කැට එකතු කිරීමට පෙර තුෂාර අංකය දල වශයෙන් සොයා ගනී. තුෂාර අංකය දල වශයෙන් සොයා ගනී. එවිට තුෂාර තැන්පත් වීමට ප්‍රථම තුෂාර තැන්පත් වීමට ප්‍රථම පරීක්ෂණය නිම කළ හැකිය. ඊළඟ එක අංක 2 කැලරි මීටරයට අයිස් කැට එක් කළ විට ගලපලා දෙන්න ඕන ළමයි ඒකයි හොඳේ. කැලරි මීටරයට අයිස් කැට එක් කළ විට කැලරි මීටර් පද්ධතියේ උෂ්ණත්වය කැමී කියලා ලියා ගන්න. කැලරි මීටර් පද්ධතියේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා අඩුවන බැවින් පරිසර උෂ්ණත්වයට වඩා අඩුවන බැවින් අඩුවන බැවින් කැලරි මීටරය පරිසරයෙන් තාපය උරා ගැනීම වැළකීමට කැලරි මීටරය පරිසරයෙන් තාපය උරා ගැනීම වැළකීමට තාපය උරා ගැනීම වැළකීමට කැලරි මීටර අවකාශය තාප පරිවාරක වලින් අවුරයි. ඊළඟට තුන්වෙනි එක තාප හානි පූර්ණය. ඕකට මොකද්ද අපි කිව්ව නම? ඕක දැන් ඇහුවොත් එහෙම විභාගයට සිසිලන චෝදනය කියලා ලියන්න එපා. තාප හානි පූර්ණය කියලා ලියන්න. තාප හානි පූර්ණය ක්‍රමය මෙම පරීක්ෂණයටද වළංගුය. එනම් පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක් පමණ වැඩි උෂ්ණත්වයකින් ආරම්භ කර
වැඩි උෂ්ණත්වයකින් ආරම්භ කර සෙල්සියස් අංශක 5ක් පමණ අඩු උෂ්ණත්වයකින් අවසන් කිරීමේ ක්‍රමයයි. මොකද පුතේ ක්‍රමේ නම? තාපහානි පූර්ණය. අවසන් කිරීමේ ක්‍රමයයි. බෑ. සිසිලන ශෝධන මූලධර්මය කියන එකනේ. මේකට ෆිසික්ස් වල කියන නම අරක. සිසිලන ශෝධනය කියන නිකන් නමක් විතරයි. තාපහානි පූර්ණය. රයිට්. ඊළඟට ඊළඟ කරුණ සන්නයනයෙන් තාපය හානිය වැළකීමට සන්නයනයෙන් තාප හානිය වැළකීමට කැලරි මීටරය වටා තාප පරිවාරකද සන්නයනයෙන් තාප හානිය වැළකීමට තාප පරිවාරකද සංවහනයෙන් තාප හානිය වැළකීමට සංවහනයෙන් තාප හානිය වැළකීමට තාප පරිවාරක පියනක්ද තාප පරිවාරක පියනක්ද හරි විකිරණයෙන් තාප හානිය වැළකීමට ගොපතලේ තාප පරිවාරක පියනක්ද විකිරණ වැළකීමට දිලිසෙන පෘෂ්ඨ සහිත හොඳින් ඔපදැමූ කැලරි මීටරයක්ද හොඳින් ඔපදැමූ කැලරි මීටරයක්ද භාවිත කරයි. හොඳින් ඔපදැමූ කැලරි මීටරයක්ද භාවිත කරයි. ඊළඟ කරන විශාල අයිස් කැබලි යෙදූ විට ඒවායේ අභ්‍යන්තරයේ ඍණ උෂ්ණත්ව පැවතිය හැකි වීමත්. අඩි අයිස් කැලක් දැම්මුත් ඒක බිඳුවේ නෙවෙයි බං ඇතුළේ ඍණ තියෙන්නේ. තේරෙනවද? අපි මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ කී උෂ්ණත්වය කියලා හිතලයි. බිඳුවේ තියෙනවා කියලා හිතලා දිය වෙන අයිස් කියලා හිතලා නේ කරන්නේ. විශාල එකක් දැම්මොත් ඇතුළේ ඍණ උෂ්ණත්වවල පැවතිය හැකි වීමත්. ඒවා අභ්‍යන්තරයේ ඍණ උෂ්ණත්ව පැවතිය හැකි වීමත්. හරිද? ඍණ උෂ්ණත්ව පැවතිය හැකි වීම. තව එක දෝෂයක් තියෙනවා මොකද්ද? කන්ට්‍රෝල් කරගන්න බෑ. සෙල්සියස් අංශක 5කින් නවත්තන්න එපා. මොකද වයිස් කැට එලියට ගන්නනේ. හරිද? අනිත් වීමත් උෂ්ණත්වය පාලනය කිරීමට නොහැකි වීමත්. උෂ්ණත්වය පාලනය කිරීමට නොහැකි වීමත්. නිසා විශාල අයිස් කැබලි නොයොදයි. අයිස් කුඩු ලෙස භාවිතා කළහොත් අයිස් කුඩු ලෙස භාවිතා කළහොත්
අයිස් කුඩු ලෙස භාවිතා කළහොත් ජලයට එක් කිරීමට පෙර දියවීම දෝෂයයි. එහෙම වෙන්න බෑ. ඊළඟ එක අයිස් ජලයට එක් කිරීමේදී අයිස් ජලයට එක් කිරීමේදී ඔබට නියමයි. පහත කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුය. පහත කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුය. පහත කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුය. තා ගොඩක් තියෙනවා. අංක 1 වරකට එක් අයිස් කැබැල්ල බැගින් එක් කිරීම. වරකට එක කෑල්ලක් බැගින් එක් කිරීම. ගිස්මිතක තියෙන එක. වරකට එක් කෑල්ලක් බැගින් හැන්ඩල් කිරීම. හරි? 2 හැන්ඩල් කිරීම. වරකට එක් කැබැල්ලක් බැගින් එක් කිරීම. 2 ජලය විසිරී නොයන ආකාරයට එකතු කිරීම. ඉවතට විසිරී නොයන ආකාරනේ. ජලය ඉවතට විසිරෙන ආකාරයට එක් නොකිරීම. ජලය ඉවතට නොයන ආකාරයට එක් කිරීම. ඊළඟට 3 තෙත මාත්තු කළ අයිස් එක් කිරීම. කියවන එක අපි අයිස් වතුර දාන්න ඕනේ අයිස් කැටනේ දාන්න. එක් කිරීම. ඊළඟ කරුණ කැපිටල් L අගය ඒ කියන්නේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. කැපිටල් L අගය මේ ඔයාලගේ ප්‍රැක්ටිකල් එකේ කැපිටල් L කියලා දාගන්න මාතෘකාවේ අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීමනේ කැපිටල් L කැපිටල් L අගය ඊතා විශාල අගයක් නිසා කැපිටල් L අගය ඊතා විශාල අගයක් නිසා සැලකිලිමත් විය යුතුම පාඨාංකය සැලකිලිමත් විය යුතුම පාඨාංකය අයිස් ස්කන්ධයයි. ඒක පොඩි හරි දෝෂයක් වුණොත් ලොකු වැරද්දක් වෙනවා. ඔයාලගෙන් අහනවනේ මේකේ සැලකිලිමත් පාඨාංකය කොහොමද කියලා. අයිස් ස්කන්ධය. මොකද ඒක චුට්ටක් හරි වෙනස් වුණොත් අරයා පට්ට ලොකුට වෙනස් වෙනවා. ඊළඟට අයිස් ජලයට එක් කළ විට අයිස් ජලයට එක් කළ විට අයිස් ජලයට එක් කළ විට අයිස් කැට පාවී දියවීමට වායුගෝලයෙන් තාපය ලබා ගනී. මේ නිසා අයිස් කැට සම්පූර්ණයෙන් ජලයේ ගිල්වා තැබීමට
අයිස් කැට සම්පූර්ණයෙන් ජලයේ ගිල්වා තැබීමට මොකද්ද පාවිච්චි කරන්නේ? ඔව්. දැල් කොටු මන්තයක් භාවිතා කරයි. ඉවරයි. රූපය අඳ ගන්න.